මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට පෙලක් ළමුන් සුවඳ ගොඩයි පෙලක් ළමුන් හරිම හැඩයි පෙලක් ළමුන් සුවඳ ගොඩයි පෙලක් ළමුන් හරිම හැඩයි අයුබෝවන් නංගී මල්ලි අද මෙල්බන් නුවරේ ඉඳන් අපි ඔයාලත් එක්ක සහභාගී වෙනවා අලුත් වැඩසටහනක් එක්ක. එහෙමනම් එරාන් අපි පටන් ගමු. ඔව් සිතුලි. අද ඉස්සල්ලාම ඇවිත් ඉන්නේ නංගි කෙනෙක්. නංගිගේ නම මොකක්ද කියන්නකෝ? මගේ නම නොවිකෝ සත්ත. අද කියන සින්දුව මොකක් ගැනද නංගි? මම කියන සින්දුව සමනලයෝ ගැන. හොඳයි. එහෙනම් අපි ඒක අහමුකෝ. හරි ලස්සනයි නේද සිතුලි? ඕ හරිම ලස්සනයි. නංගි ඔයා දන්නවද ඔය සින්දුව රචනා කරේ කවුද කියලා? ඔව් ෂෙල්ටන් ප්‍රේමරත්න ගුරුතුමා. එතකොට සංගීතය? අග්‍රා ප්‍රේමරත්න මාමා. බොහොම ස්තුතියි නංගි සින්දුව ගායනා කරාට. තවත් නංගිලා දෙන්නෙක් ඇවිත් ඉන්නවා. නංගිලා දෙන්නගේ නම් මොකද්ද? මගේ නම මිහෙලි ද සිල්වා. මගේ නම යනලි ද සිල්වා. ඔයාලා අද ගායනා කරන්න සින්දුව මොකක් ගැනද? අද අපි කියන්න යන්නේ සින්දුව කුරුල්ලෝ ගැන. දැන් ගායනා කරන්නකෝ. Patti kurulla
හරි ලස්සනයි නේද සිතුලි? ඔව් හරි ලස්සනයි. ඔයාලා දන්නවාද කවුද ඔය සින්දුව ලියලා තියෙන්නේ කියලා නංගි? මේ සින්දුව ලියලා තියෙන්නේ ෂෙල්ටන් ප්‍රේමරත්න ගුරුතුමා. ඔයාලා දෙන්නට ගොඩාක් ස්තුතියි. දැන් ඇවිත් ඉන්නේ මල්ලි කෙනෙක්. මල්ලිගේ නම මොකද්ද? මගේ නම කවින් සේනානායක. මල්ලි අද කියන සින්දුව මොකක් ගැනද? මම හාව ගැන සින්දුවක් කියන්නේ. දැන් කියන්නකෝ. කිරිසුතු හාව පැන පැන ආවා එළවලු කොටුවි දලු ටික කෑවා දක්කමගේ පම්බය ඉව්වෙව්වා වටද උඩින්ගු පැනලා දුවා හරි ලස්සනයි නේද සිතුලි? ඔව් හරිම ලස්සනයි. මල්ලි දන්නවාද ඔය සින්දුව ලිව්වේ කවුද කියලා? මම දන්නේ අයියේ. හරි ලස්සන සින්දුව මල්ලි. ගොඩාක් ස්තුතියි. දැන් තවත් නංගි කෙනෙක් ඉන්නේ. නංගිගේ නම මොකද්ද? මගේ නම ආර්යා හේවගේ. අද කියන සින්දුව මොකක් ගැනද නංගි? අම්මා තාත්තා ගැන. දැන් සින්දුව කියන්නකෝ. පායන ඉරමට උණුසුම දුන්නා. පායන සඳ මට සිසිලස දුන්නා. සඳ වාගේ අම්මා ඉර වාගේ තාත්තා ජීවිතේට ආලෝකය දුන්නා. ජීවිතේට ආලෝකය දුන්නා. පායන ඉරමට උණුසුම දුන්නා. පායන සඳ මට සිසිලස දුන්නා. සඳ වාගේ අම්මා ඉර වාගේ තාත්තා ජීවිතේට ආලෝකය දුන්නා. ජීවිතේට ආලෝකය දුන්නා. ෂා හරි ලස්සනයි නේද සිතුලි? ඔව් හරිම ලස්සනයි. ගොඩාක් ස්තුතියි නංගි. ස්තුතියි. දැන් අක්කකුයි නංගි කෙනෙකුයි ඉන්නවා. හරි හොඳයි. දැන් ඔයාලගේ නම් කියන්නකෝ. මගේ නම අනිෂ්කා ලකුණාංගොඩගේ. එතකොට චූටි නංගිගේ? යාගේ නම යනුයි ලකුණාංගොඩගේ. ඔයාලා අද කියන්න යන සින්දුව මොකක් ගැනද? උදේ ගැන. දැන් කියමුකෝ. යනුයි. ඉරත් ඇපි බලයි සඳත් නිදාවතේ මලත් සිනාසලයි මේ අරුණෝදයයි මේ අරුණෝදයයි ඉරත් ඇපි බලයි සඳත් නිදාවතේ මලත් සිනාසලයි මේ අරුණෝදයයි මේ අරුණෝදයයි අතුවගේ කීවලයි නලවන මල් වෙලයි ළමයින් පළඟයි මේ අරුණෝදයයි මේ අරුණෝදයයි ඉරත් ඇලි බලයි සඳත් නිදාවතේ
මලත් සිනාසලයි මේ අරුණෝදයයි මේ අරුණෝදයයි ෂා හරි ලස්සනයි. ඔයාලා දෙන්නට බොහොම ස්තුතියි. පුංචි වුණත් මේ චූටි නංගි හොඳට කිව්වා නේද සිතුලි? ඔව් හරිම ලස්සනයි. ඔයාලා දෙන්නට ගොඩාක් ස්තුතියි. තුචි දැන් අපිත් එක්ක ඇවිල්ලා ඉන්නේ මල්ලි කෙනෙක්. මලිගේ නම මොකද්ද? මගේ නම අනුක්තිනදාස. මලියට කියන සින්දුව මොකක් ගැනද? මගේ සින්දුව නුවර පෙරහැර ගැන. නුවර පෙරහැරට දළදා පෙරහැර කියලා කියනවා. දළදා පෙරහැරදී දළදා කරඬුව මාලිගාවෙන් පිටට ගෙන පෙරහැරේ වැඩම කරනවා. පුපුරන හඬ දෙනවා ගිනි බෝලත් කැරකෙනවා දෙන් කුටු 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 හඬ නගමින් පෙරහැර එනවා නුවර පෙරහැර එනවා පෙරහැර එනවා නුවර පෙරහැර එනවා සමිඳුගේ සිසිලස ලෝසත වෙත පතුරවමින් සෙන්කෙත ගල පුරවරේ සිට පෙරහැර එනවා නුවර පෙරහැර එනවා පෙරහැර එනවා නුවර පෙරහැර එනවා පෙරකාරය පිරිවරාන නැටුම් ගයම් වැයුම් නැතින් දක්මම වෙත සෙත් සිරි පතමින් පෙරහැර එනවා නුවර පෙරහැර එනවා පෙරහැර එනවා නුවර පෙරහැර එනවා රාජ ගමනින් දළදා කරඬුව අරගෙන සාදු සාදු නාදය මැත්තේ පෙරහැර එනවා නුවර පෙරහැර එනවා පෙරහැර එනවා නුවර පෙරහැර එනවා කස පුපුරන හඬ දෙනවා ගිනි බෝලත් කැරකෙනවා තෙන් කුටු 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 හඬ නගමින් පෙරහැර එනවා නුවර පෙරහැර එනවා පෙරහැර එනවා නුවර පෙරහැර එනවා හරි ලස්සනයි නේද සිතුලි? ඔව් නේද? බොහොම ස්තුතියි මල්ලි. ස්තුතියි අයියේ, ස්තුතියි අක්කේ. ඔයා සින්දුවක් කියනවා නේද අද? ඔව් සිතුලි. ඒ මොකක් ගැනද? ඒ වැස්ස ගැන.
වලාකුලින් මම බිමට පනිනවා පොළොව දිගේ හිමීට ඇවිදිනවා ගස්වලින් වැව් බලා ඉන්නවා මේ හැමතෙම මම උදව් කරනවා ගංගාල දොළ හරි කැමති මට පොළොතලය මගේ මිතුරිය වෙයි හොඳ කෙත් වතු පොල් වතු මහා වනාන්තර සතුටු කරවමින් දිව යන්නේ මම වැටුනත් මේ ලෙස වලාකුලින් මම ආපසු අහසට යා යුතුමයි මට ගස්වැල් යාළුවෝ උදව් කරනවා ආයෙත් මම මගේ ගෙදරට යනවා මේ වගේ අපි සහයෝගින් ඉන්නේ ලෝකෙට සිසිලස බෙදලායි දෙන්නේ මම නැතිනම් ගස්වැල් නෑ ලෝකේ ගස්වැල් නැතිනම් මම නැහැ ලෝකේ ගස්වැල් රකිමු ලෝකය රකිමු මතු පරපුර වෙත මෙත් වඩමු කලට වෙලාවට වැසි වසවමු ගංගාල දොළ අපි රැක ගනිමු හරිම ලස්සනයි අරන් ගොඩාක් ස්තුතියි. ස්තුතියි සිතුලි වැඩසටහනේ අන්තිමටත් ආවා නේද සිතුලි ඔව් අරන් ලස්සන වැඩසටහනකින් නැවතත් හමු වෙනතුරු ඔබ සැමට ආයුබෝවන් ඉතින් දුවේ පුතේ වෙනදා වගේම අදත් වැඩසටහන සම්පාදනය කරලා ඉදිරිපත් කරපු මම විනීතා විජේරත්න නැන්දා ඔයාලට ලස්සන රූපවාහිනී වැඩසටහනක් රූපවාහිනිය ගත කළා සරත් විජේරත්න මාමා. ඉතින් නැවතත් අපි සඳුන් සෙවන තුලින් ඔයාලා අපි හමු වෙනතුරු ඔයාලට ආයුබෝවන්